පිරිමි කෙනෙකුට වඩා කාන්තාවකගේ තියෙන පොඩි දෙයක් තියෙනවා කෙලෙස් බහුලයි. ඒක බුද්ධ වචනේම තියෙනවා කාන්තාව උපමා කරලා තියෙනවා කළු ණයෙක් හා සමානයි කියලා. කන්හ සප්ප කියන සූත්‍රේ මාතුගාම සංයුක්තය කියලා සූත්‍ර ගණනාවක් තිබෙනවා. ඒ හැම සූත්‍රයකම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කාන්තාව තුල පිරිමියෙක් තුල නැති යම් දුර්වල කෙලෙස් තිබෙනවා. විශේෂයෙන්ම කිපෙන සුළු බව, ඊර්ෂ්‍යාව, වෛර බැඳීම, ක්‍රෝධ කිරීම, එකට එක කිරීම, පලි ගැනීම, අනුන්ගේ දේවල් හොයන එක, අනුන්ට නිନ୍ଦා අපහාස කරන දේවල්. මම කාන්තාවගේ හොඳ පැත්ත වගේම මේකත් කියන්න ඕනේ නේද? එතකොට බුදුරජාණන් වහන්සේ ඕවා පෙන්වලා දීලා තියෙනවා. දැන් අපි හිතන්නකෝ පිරිමි කෙනෙක් වැඩිපුර අනුන්ගේ දේවල් හොයනකොට කියනවනේ අනේ මේ ගෑණියෙක් වගේ කියලා කියනවනේ නේද? ඒ කියන්නේ ඒ වගේ දුර්වලතා තියෙන්නේ කාන්තාවක් ළඟ තමයි වැඩිපුර තියෙන්නේ කියන එක අපි අකමැත්තෙන් හරි අපි ඒක පිළිගන්නට ඕනේ. අන්න ඒ දුර්ගුණ අනේ තියෙන ආවේනික දුර්වලතා අපි පුළුවන් තරම් ධර්මයෙන් යටපත් කරගන්න ඕනි සමන්ති. ඒ ආවේනික දුර්වලතා යටපත් කරගෙන ඇත්තටම අපි කාන්තාවක් වුණාට අපි හිතෙන් පිරිමියෙක් වගේ ශක්තිමත් වෙන්න ඕනි. පිරිමියෙකුට තියෙන මානසික ශක්තිය, මානසික පෞරුෂය කිසි දෙයකට බය වෙලා, අඬලා, දොඬලා පිටිපස්සට යන ගතිය නැති කරගෙන අපි ගතින් කාන්තාවක් වුණාට අපි අපේ හිත පිරිමියෙක් වගේ අපේ හිත ශක්තිමත් කරගන්න ඕනි. ඒකට කියනවා ධර්මයේ තුල පුරුෂභාවය වඩනවා කියලා. ඒ නිසා කවුරු හරි කැමති නම් ඊළඟ ජීවිතේ පිරිමියෙක් වෙලා උපදින්න. පිරිමි ජීවිතේ කොහොමත් නිදහස්නේ. මෙහෙණිනාස නමක් හැටියට මට ස්වාමීන් වහන්සේ නමක් වගේ ආසාවට වනාන්තරයක ගිහිල්ලා භාවනා කරන්න බෑ. පාළු තැනකට ගිහිල්ලා ධර්ම මාර්ගය වඩන්න බෑ. ඇයි? මම කාන්තාවක් නිසා. කාට හරි හිතෙනවා නම් අනේ මට පිරිමියෙක් වෙලා උපදින්න නැත්නම් ඊළඟ ජීවිතේ කියලා අපි පිරිමි කෙනෙක් වගේ හැසිරෙන එක නෙමෙයි කරන්න ඕනි. අපි හිතේ අර මානසික පෞරුෂය ඇති කරගන්න ඕනි. කිසි දෙයකට සැලෙන්නේ නැති, බය වෙන්නේ නැති, තැතගන්නේ නැති, ප්‍රශ්න එනකොට අඬන, වැළපෙන නැති ශක්තිමත් හිතක් ඇති කර ගැනීම තමයි පුරුෂභාවය කියලා කියන්නේ. අන්නේ පුරුෂභාවය ඇති ස්ත්‍රියකට සාමාන්‍ය ලඳ බොළඳ කාන්තාවකට වඩා වේගයෙන් නිවන තුල නිවන සාක්ෂාත් කරගන්න ධර්ම මාර්ගයේ ගමන් කරන්න පුළුවන්.